sketches භාවිතා කරනවා. හරිද? එතකොට මේකට මේ flash card sketchy කියන concept එක එන්නේ මේකේ තියෙන active recall කියන concept එක. active recall කියන්නේ ළමයි අපි නැවත නැවත පාඩම් කරපු එක එළියට අදින්නවා. අදත් පාඩම් කරලා හරිද? හෙටත් ආයෙම ඒක මුලින්ම පාඩම් කරොත් වැඩක් නැහැ. හෙට කරන්න ඕනේ. අර පාඩම් කරපු එක අමාරුවෙන් මතක් කරගන්න. උඹලා අකමැති මේක. හරිද? පාඩම් කරපු එක පාඩම්ද කියලා බලන්න නැවත රිකෝල් කරන්න කැමති නෑ ගොඩක් අය. ඒ වෙනුවට ආස මොකද්ද? අරකම ආයි කියවන්න. තේරුණාද? වැඩක් නෑ. වැඩක් නෑ. හේතුව පාඩම් මොනවද පාඩම් නැත්නම් මොනවද කියලා නෝනෙන්නේ නැහැනේ. තේරුණාද? මේ ටෙක්නික් කියලා කියනවා අපි බ්ලර්ටින් කියලා. හරිද? බ්ලර්ටින් කියන එකේදී කරන්නේ ළමයි කොලයක් අරගෙන ඔයාට මතක දේවල් දැන් අපි කියමුකෝ අපි දැන් මේ මම බයෝ වලින් කියන මැත්ස් එක පොඩ්ඩක් අහගන්න. බයෝ වල මේකේ වෝටර් වල ප්‍රොපර්ටිස් හරි මොනවද උගන්වලා දෙන්නේ? වෝටර් වල ප්‍රොපර්ටිස්. අපි කියමු 15ක් කියනවා කියලා. හරිද? 15. වෝටර් වල ප්‍රොපර්ටිස් ටික. මොකද කරන්නේ දැන් අද පාඩම් කරා. හොඳයි. අද නෑ. අද පාඩම් කරගත්තා. හෙට උදේ මොකද කරන්නේ? කොලයක් අරගෙන පොයින්ට්ස් ටික ඔහොමම ලියනවා. තේරුණාද? එක පාඩකින් ලියන්න. 15න් අපි කියමු 10ක් ලියුවා. 5ක් මතක නැහැ. ඊට පස්සේ නෝට් එක අරගෙන මතක නැති 5 බලලා වෙන පාඩකින්. තේරුණාද? වෙන පාඩකින් මේ 20 වෙච්ච පොයින්ට්ස් ටික 5 වෙනම ලියනවා. තේරුණාද? මේකේ තියෙන වාසිය තමයි ඔයා ඒතර ඔල්රෙඩි 10ක් පාඩම්. 5යි වාට අමතක වෙලා. මේ වෙනකොට ඔයා පහවදත් කරන්නේ අර 15 මුලින් ඉඳන් ආයෙ පාඩම් කරනවා නම් ළමයි. තේරුමක් නැහැ. ඇයි? ඔයා දන්නේ නැහැ ඔයාට මොනවද මේ විදි මතක හිටින්නේ. මොනවද මේ විදිහ අමතක වෙලා. මොකද ඔයා මම ඊළඟට ඒක කියන දෙන්න පාඩම් කරපු හැමදේම මේ මොහොතේ සිට අමතක වෙනවා. අපේ මොලේ හැදලා තියෙන ළමයි සමයි ජීවත් වෙන්නේ. මේ පාඩම් කරන දේවල් අපිට එදිනෙදා ජීවත් වෙන්න ඕනේ නෑනේ. එයා එතකොට මේවා වැදගත් මතකයන් විදිහට සලකන්නේ. ඊට වඩා එයා දකින්න ඔයාට fight or flight situation එක අනුතරකින් බේරෙන්න සතෙක් එක්ක ගහ ගන්න කරන්න. ඒ වගේ දේවල් වලට ඕන කරන අර survival instinct එකේ දේවල් තමයි එයා වැදගත් කියලා සලකන්නේ. තේරුණා? එහෙම නැත්නම් ඔයාට ආතල් ලැබෙන්නේ. තේරුණාද? සින්දුවක් ෆිල්ම් එකක කෑල්ලක් තේරුණාද? ඒ වගේ දේවල්. මොකද ඔයා සතුටු කරන දේවල්. මේවා ඔයා සතුටින් කරන දේවල් නෙමෙයි ඇත්තටම කරන්න ඕනින්ද මට ડોක්ටර් වෙන්න ඕනින්ද මට ඉංජිනේර් වෙන්න ඕනින්ද මම කරන දේවල්. ඒතර ඒ වගේ ඒවා ටක් ගාලා අමතක වෙන්න. ඒවට උඩින් අලුත් මෙමරිස් හැදෙන්න ගන්නවා. ඒතර ඒවා ලොස්ට් වෙන්න බෑ. ඇක්ටිව් රිකෝල් එකේ තියෙන වාසිය තමයි මේම රිකෝල් කරාම ඔයා දන්නවා මේ පහ විතරයි මට අමතක වෙලා. ඒතර ඒ පහ තමයි ඔයා පාඩම් කරන්නේ. තේරුණාද? ආය කරද්දී අර නැවත රිකෝල් කරලා ගන්න ඕන ඔය. ඊළඟට එනවා මේ sketchy and flash card concept. මම මේ flash card එකකුත් තරංගා පෙන්නන්න මේ මම හදාගත්ත ඔය flash cards වගේ ඒවා. තේරුණාද? මේ size එකට මම හදාගත්ත බස් එක යද්දි මට ඒ දවස්වල කියවන්න පුළුවන්. අරන් යන්න ලේසිනේ. මේ විදිහට මේ මුළු chemistry syllabus එකම මම හදාගත්ත මේ වගේ card set එක. තේරුණාද? අවශ්‍ය කරන මේ ගොඩාක් ඕන වෙන්නේ ඔය theory පාඩම් කරන්න තියෙන පාඩම් වල විතරනේ ළමයි. SPD පාඩමට ඕන, ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලට ඕන, ඕපනික් කෙමිස්ට්‍රි වලට වගේ ඕනේ. ගණන් හතර පාඩම් වල ඕන මේ වගේ පොළ තුනකින් හදා ගන්න පුළුවන් ඔක්කොම සමීකරණ යන්නේ ඇයි. ඒ වගේ තියෙන ගණන් හදන්න එක දෙක පාඩම් දෙකට ඕන. try කරන්න මම ගත්තා ඉස්සර hard board එකක් කරන් හතරට කැපුවා mount board කියලා. අපි නම් ඒවට කිව්වේ. මේ ඊට පස්සේ අර එක පැත්තක් graph අනිත් පැත්ත smooth දෙමින් දෙපැත්තම ලියනවා. ඔයා එකම සමරි එකකට හදා ගන්න නෝට් එක ඕක ලියන්න. ඕක හදද්දිම සෑහෙන ප්‍රමාණයක් මතක හිටිනවා. ආයේ මගේ යාළුවා ඉගරේ මම කිව්වා third side එකේ මෙඩිසින් ගියා කියලා second side එකේ dental select කරලා යන්න තු ආයෙ කරලා කිව්වයි මයි තා වැඩ කරා අපි දෙක තමයි ආවේ. ඉතින් එතකොට හදද්දිම සෑහෙන ප්‍රමාණයක් මතකයි. ඊළඟ බස් එකේ ක්ලාස් ගිහින් එනවා මම වාඩිලා ඉන්නවා. මේ second side එකේ නම් ගොඩක් මේක ඇප්ලයි වෙනවා. first side එකේ ඉතින් ගැන්සි පිටින් එනවා ගැන්සි පිටින් ඉතින් කයියෙන් ගහන එකනේ කරන්නේ. ඕවා කරන්න වෙලාවන්නේ. second side කරන්න නම් මචං මේ set එක හැලෙනවනේ. සමහරුන් select වෙලා යනවා. සමහරුන් පොඩි කෝස් වලට. සමහරුන් ප්‍රයිවට් කැම්පස් යනවා, සමහරුන් ජොබ් වලට යනවා, සමහරුන් රටවල. තේරුණාද? ඒක සෙකන්ඩ් සයිඩ් ගන්න ඉදිරියට එන 4යි. උන් සෙට් එක ඔය බස් වල එකට ගෑන්සි ගහලා යන්නේ නේ. ඕක තමයි ඇත්ත කතාව. අර මුලින් ගෑන්සියක් ඉඳලා උන් ටික ඔක්කොම වැඩ කරගෙන තමන් සමාලට ආවා. මට නම් වුණා. ඉතින් මමයි තාම එකයි ඉතුරු. මේක ගොඩක් ක්ලාස් වලට මම තනියමම ආවේ සෙකන්ඩ් සයිඩ්. එපා එන. සෙකන්ඩ් සයිඩ් එකේ මැද්දරන්ති මොන කරුණක්ද මේකෙලි. හැබැයි ඒ දවස්වල කරන්න වැඩක් නැති නේ යනකම් එනකම් කොහොමද යෝග්‍ය වෙන්නේ. බයෝ වලට එන්නේ ගොඩක් හොඳයි. ටක් ගාලා ආය රිකෝල් කරන අද උදේ පාඩම් කරපේ ආය අවශ්‍ය මතක් කරගන්න. මේ concept එක මම ගත්තේ ෂර්ලොක් හෝම්ස් දන්නව නේද? ඔක් කියලා ඇතිනේ දන්නේ නැතුව නෑ නේද මම.
ඒතර යාගේ තියෙනවානේ මේ මයින්ඩ් පැලස් කියලා concept එක. තව මෙන්ටලිස්ට් කියලා TV series එකක් තියෙනවා. ඒකත් බලලා ඉන්නවා කවුරුහරි නේද? ඒකත් ඩිටෙක්ටිව් ස්ටෝරි එකක් තමයි. Sherlock Holmes අලුතෙන් ආපු Sherlock කියලා ආපු series එකේ තියෙනවා. එයා කතා කරනවා මේ මයින්ඩ් පැලස් කියන concept. මේකෙදි කරන්නේ එයාට කැමති. එයා ආස මොකක් හරි පින්තූරයක් මවාගෙන. ඒ පින්තූරේ තියෙන එක එක අයිටම්ස් වලට තමන්ගේ ෆැක්ට්ස් ගබඩා කරනවා. මේක සාර්ථකයි. කරන්න ටිකක් අමාරුයි. ටිකක් කාම් මයින්ඩ් එකක් ඕනේ. කලබලෙන් ඉඳගෙන කරන්න අමාරුයි. කාම් රිලැක්ස් වෙච්ච එක try කරන්න හොඳට මතක හිටිනවා. මම කරලා තියෙනවා. කබඩ් එකක් වගේ ඒවා තියෙනවා කියලා හිතලා කබඩ් එක ඇතුලේ ඔයා මොකක් හරි එකක් දාන්න. එහෙනම් කබඩ් එක තමා මෙන්න මේ දේ නිරූපණය කරන්නේ. ඒ විදිහට. මේවට ස්කෙචස් කියලා කියන්න පුළුවන් අපිට සරලව ගත්තා. අපි කැම්පස් වලත් යූස් කරනවා. මොකක් හරි කොහෙටවත් අදාළ නැති පින්තූරයක්. තේරුණාද? ඉතින් ගොඩාක් මම නම් එකක් දෙකක් දාන්නම් ඔයාලගේ WhatsApp group එකට. අපි කියමුකෝ දැන් සෙල් එකක් වුණාට සෙල් එකක් නෙමෙයි ගන්න. ළමෙක් සෙල්ලම් කරනවා වගේ දැන්. තේරුණාද? නැත්නම් අපි තුමු ඩයිජෙෂන් process එක කියලා. ඩයිජෙෂන් වලට අදාළ නැති මොකක් හරි process එකක් ගන්න. ඒකේ ඉමේජ් එක පින්තූරේ එක එක දේවල් එක එක මීනින් එනවා. තේරුණාද? අපේ මම ගත්තොත් මයික්‍රෝ ඔර්ගනිසම්ස් ලා ගත්තාම අපේ තියෙනවා එක එක ඔර්ගනිසම්ස් ලා ඒ ඔර්ගනිසම්ට අදාළ ස්කෙච් එකක් තියෙනවා. ඒක ඇතුලේ ඔර්ගනිසම්ට රිලේටඩ් ප්‍රොපර්ටිස් ගොඩාක් ගබඩා කරනවා. දැන් පූසෙක් ඉන්නවා නම් ඒ අදහස ඔක්සිඩේෂන් එක. ඒ වගේ. බෙහෙත් જાති තියෙනවා දැන් කාප්පෝ ඉන්නවා නම් අපි කියන එක මැක්‍රොලොයිඩ්ස්. ඒතර කාක්කෙක් කොහෙද දැක්කේ මට ටක් ගාලා ක්ලික් කරන අම්මඩසි. මේ ඔර්ගනිසම්කට අදාළ ස්කෙච් එකස කාක්කෙක් හිටියා. එහෙනම් මෙයාට මැක්‍රොලොයිඩ් එකක්, ඒ කියන්නේ ඇසිත්‍රොමයිසින්, එරිත්‍රොමයිසින් වගේ බෙහෙත් තියෙන, ක්ලරිත්‍රොමයිසින් ඒ වගේ බෙහෙතක් මේ ජර්ම් එකට against වැඩ කරනවා. මේ බැක්ටීරියා එකට against වැඩ කරනවා. එහෙම අපිට මතක තියාගන්න පුළුවන් ෆැක්ට්ස් මම කියන්නේ මට අදාළ මම කිව්වා. ඔයාලටත් පුළුවන් මොකක් හරි පින්තූරයක් අරගෙන ඒ පින්තූරේ එක එක දේවල් වලට ඔයාගේ මේ පාඩම් කරගන්න ඕන ටික ඉන්කෝපරේට් කරගන්න. ඊට පස්සේ පින්තූරේ ඔයා ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් ඔලුවට දාන්න. විභාගය කියන මොකද කරන්නේ? දැන් ඔයා විභාගය කියලා හાર્ට් එක මාක් කරන්න දෙනවා කියන්නේ. හાર્ට් එකම ඔයා ඉමේජ් එකක් ඔළුවේ මතක් කරගන්න. මතක් කරගත්තාම ඔයාට ඉරිවල ගහලා ලියලා තියෙන ටික ඔක්කොම මතක් කරලා යනවා. ඒ මතක තියාගන්න ලේසි කරගන්න. මේ ෆ්ලෑෂ් කාඩ්ස් සහ ස්කෙචස් වගේ ඒවා යූස් කරන්න පුළුවන්. අපිට පාඩම් කරන්න අමාරුද මතක තියාගන්න. පින්තූර ආශ්‍රයෙන් පාඩම් කිරීම තමයි මේකේ හරය. මොකද ඉමේජ්ස් අපිට මතක හිටිනවා වැඩි වචන මතක තියාගන්නට වඩා පින්තූරයක් මතක තියාගන්න ලේසි. ඒතර පින්තූරය ඇස්සේ වාඩ පුළුවන් නම් සේරම දේවල් දත්ත ගබඩා කරන්න. පින්තූරය මතක තියාගන්න ඇති. පින්තූරෙන් එකින් එක লীලා දෙන්න. හරිද? හරි. ඊළඟට අන්තිම එක තමයි ස්පේස් රෙපිටිෂන් කියන්නේ. මේකත් ඔයාලා සමහරවිට අහලා ඇති.